දැන් මේ මම අනුරාධපුරෙන් ජර්නි එක පටන් ගත්තේ. ඉතින් 470ක් තියෙනවා. මම අද කොළඹට යනවා. ගිහිල්ලා බලමු කොළඹ යනකොට කොළඹට කොච්චරක් මෙතන කිලෝමීටර් ගාන අඩු වේද කියලා. දැන් ඔයාලට පේනවා මෙතන 470ක් කියලා තියෙනවා. 99ක් බැටරි එක තියෙනවා. දැන් වීඩියෝ රෙකෝඩින් කරත් ගැටලුවක් නැහැ. මේකේ charging pad එක තියෙන නිසා අපිට ආපහු මේක charging pad එකේ තියාගන්න පුළුවන් ෆෝන් එක. එතකොට ඉතින් ඒක ඔටෝමැටිකලි charge කරලා දෙනවා. යන ගමන් වීඩියෝ කරා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට දැන් මේ පේනවා ඇති ස්ක්‍රීන් එකෙත් මේ මගේ ස්පීඩ් එක ඒව ටික ඔක්කොම වැටලා තියෙනවා. හරිම පහසුවෙන් අපිට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට බලමු කිලෝමීටර්ස් කීයක් යන්න පුළුවන්ද කියලා. මම තාමත් අනුරාධපුර නගරේ තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට ඉස්සරහට යමු. ඇත්තටම හරිම පහසුයි. ඩ්‍රයිවිං ප්ලෙෂර් එක නම් ඇත්තටම කියලා වැඩක් නැහැ. මොන හරි එකක් ඕවර්ටේක් කරන්න ආවට පස්සේ හරිම පහසුයි. ආය දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඕවර්ටේක් කරන්න පුළුවන්. මොකද දැන් අයිස් එන්ජින් පදිනකොට අපි දන්න දෙයක් තමයි ඒක ඉක්මනට පිකප් වෙන්නේ නැහැ සමහර වෙලාවලට සමහර වාහන. ඉතින් තෙල් ගිහිල්ලා දහනය කළා ඒකට ඩිලේ එකක් තියෙනවා. මේකේ ඇත්තටම මෝටර් පවර් එක නිසා ආය හිතන්න දෙයක් නැහැ. එක තැන ඕවර්ටේක් කරන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන් කරන්න ඕනේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මේකේ අපි අනිවාර්යයෙන්ම බ්‍රේක් ඇසිස්ට් පහසුකම තියෙනවානේ. දැන් මේකේ ඔටෝමැටික් බ්‍රේක් සිස්ටම් එක ඔයාට අවශ්‍ය නැත්නම් ඕෆ් කරගෙන යන්න. මොකද නැත්නම් ඔයා හිතන්නේ නැති තැන්වල මේ වාහනේ බ්‍රේක් වෙන්න පුළුවන්. මම ඒක ඕෆ් කරනවා. දැන් මේක අයින් කරලා වාහනේ. මොකද මට ඒක අමතකුණා කරන්න. අපි පොඩ්ඩක් ඒක ඕෆ් කරගන්න හැටිත් බලමු. ඒක ඕෆ් කරගන්න එක වඩා හොඳයි වගේ ජර්නි එකට. මෙහෙම ගිහිල්ලා අපි මේක අපිට ඔටෝ පයිලට් මොඩ් එකට යන්න. සේෆ් ඇසිස්ට් වල ගිහිල්ලා මේකේ අපිට ඔටෝමැටික් ඉමර්ජන්සි බ්‍රේකින් කියලා තියෙනවා. මෙතින් ඔටෝමැටික් ඉමර්ජන්සි බ්‍රේකින් එක ඕෆ් කරගන්න එක වඩා හොඳයි. ඒ වගේම අපි ලේන් ඇසිස්ට් වල නම් වෝනින් එක තියෙන්නේ ඒක තියාගමු. නමුත් අපි අර මේ වාහනේ අර ලේන් ඇසිස්ට් ලේන් කීප් ඇසිස්ට් කියලා එකක් තියෙනවා. ඉමර්ජන්සි ලේන් කීපින් කියන එක අපි ඔෆ් කරලා තියාගන්න ඕනේ. මොකද නැත්නම් අපිට ඔෆ් මේ ඕවර්ටේක් එකක් ගන්නකොට අපි ඉරෙන් එළියට ගියොත් ඕක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සේෆ්ටි ෆීචර්ස් දෙක මම ඔෆ් කරගන්නවා. මේක හැම වෙලෙම කරන්න කියලා කියනවා නෙමෙයි. නමුත් මම යන වෙලාවේ වාහන වලට ඕවර්ටේක් කරද්දී දන්නවනේ ලංකාවේ තියෙන තත්ත්වය. ඉතින් එයාලා වාහන බයික් එකක් ළඟින් දැම්මත් මේක අපිට ඕන විදිහට යන්නේ නැතුව බ්‍රේක් වෙන්න පුළුවන්. මට එහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙන නිසා කියන්නේ මම ඒක ඕෆ් කරගෙන මේ විදිහට යනවා. දැන් මම ඉන්නේ ඇත්තටම තඹුත්තේගම. තඹුත්තේගමට අනුරාධපුරේ ඉඳන් කිලෝමීටර් 24ක් තියෙනවා කියලා තමයි මැප් එකේ පෙන්නන්නේ. හරියට මේකේ 25ක් අඩු වෙලා තියෙනවා. එතකොට ආසන්න වශයෙන් සමානව මේක අඩු වෙගෙන යනවා කියලා පේනවා. ඉතින් ඇත්තටම හොඳයි. ඒ ගානට ආසන්න වශයෙන්ම වැඩ කරලා තියෙනවා. දැන් 445ක් තියෙන්නේ. මම 470ක් තියද්දි පටන් ගත්තේ. දැන් මේ තඹුත්තේගම නගරේ ඉන්නේ. මාකට් එක ඉස්සරහා මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට වැඩ කරනවා. 94ක් තමයි බැටරිය දැන් තියෙන්නේ. 99 100ට තමයි මම charge කරගෙන ආවේ. එතකොට මෙන්න මේ විදිහට තඹුත්තේගම එනකොට 445 වෙලා තියෙනවා. එකෙන් කියවෙන්නේ 25ක් අඩු වෙලා කියන එක. 24ක් තියෙනවා කියලා මැප් එකේ පෙන්නලා තියෙනවා. කිලෝමීටර් අනුරාධපුරේ ඉඳන් මෙතනට. ඉතින් ඇත්තටම මැප් එකෙන් ගත්තේ ඒක හරියටම එක්සැක්ට්ලි ගත්තද කියලා දන්නේ නැහැ ඒ ගාන. ඉතින් මේ විදිහට තමයි යන්නේ. යමු ඉස්සරහට. මම ඉස්සරහටත් අප්ඩේට් කරන්න මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම මට දෙයක් කියන්න අමතකුණා. මේ දැන් මම මේක ජර්නි එක පටන් ගන්නකොට අනුරාධපුර ටවුන් එකේ ඉඳන්ම නෙමෙයි පටන් ගත්තේ. ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 10ක් එහායින් පටන් ගත්තේ. ඒ නිසා ඒකත් මේකට එකතු වෙන්න ඕනේ. එතකොට කිලෝමීටර් ඇත්තටම 25ක් අතන පෙන්නුවට තව 10ක් එකතු වෙන්න ඕනේ. 35කටම අඩු වෙලා තියෙන්නේ කිලෝමීටර් 25යි කියලා තමයි කියන්න ඕනේ. ඇත්තටම දැන් 35කට කිලෝමීටර් 35ක් ඇවිල්ලා තියෙනවා. කිලෝමීටර් 35කට එච්චරයි අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ බැටරිය අඩු වෙන ප්‍රමාණයට වඩා වැඩි දුරක් යන්න පුළුවන් කියන එක තමයි මේකෙන් පේන්නේ. මට ඇත්තටම ඉස්සෙල්ලා අමතකුණා මම හිටියේ අනුරාධපුරේ ඉඳන් කිලෝමීටර් 10ක් එහායින් කියන එක. ඒකයි මම කිව්වේ. හරි. ඔහොමම යන් ඉස්සරහට අපි අප්ඩේට් කරගමු. අවසානට කැල්කියුලේට් කරලා බලමු මෙයාගේ performance කොහොමද කියලා. මේ තව පොඩි දෙයක් කියන්න ඕනේ. මේකේ දැන් අපි මොහොම යන ගමන් දැන් මේ අපි පාගලා තියෙනකොට මේ විදිහට බැටරි එකෙන් කරන්ට් එක ගන්නවා කියලා පෙන්නන්නේ. අපි මෙහෙම පැඩල් එක අතෑරියා නම් මේකේ අනිත් පැත්තට බැටරිය charge වෙන්න පටන් ගන්නවා. අර
මේක රීජනරේටිව් බ්‍රේක් සිස්ටම් එක කියලා කියන්නේ. ඒක ඇත්තටම යූස් කරන්න පුළුවන් අපිට මේ යුටිලයිසේෂන් එක අඩු කරන්න. අපිට ඉස්සරහා බ්‍රේක් කරන්න සිද්ධ වෙන තැනක් නම් අපි එකපාර බ්‍රේක් කරත් ඔය දේ වෙනවා. අපිට මෙහෙම අතෑරලා යන්න පුළුවන් තැන්වල පල්ලමක වගේ එහෙම අතෑරලා යන එකෙන් නැවත බැටරිය charge වෙනවා. ඒ නිසා අපිට මේකේ distance වැඩි කරගන්න පුළුවන් වෙයි. යමු දැන් අපි වාරියපොලට තව ටිකයි මම වාරියපොලට ගිහිල්ලා කියන්නම්. මොකද වාරියපොල charging station එකක් තියෙනවා. ඒ නිසා වාරියපොලට ගිහිල්ලා මම කියන්නම් එතනින් එහාට තීරණය ගන්න කොහොමද කියන එක. අපි කොහොමම යන් ඉස්සරහට. මේක ඇත්තටම දැන් මේ වාහනේ යද්දි අපි අර වැඩි වේගෙන් ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් අපේ ස්පීඩ් එක තියෙන 87 වගේ. වේගය වැඩි වුණා කියලා මෙහෙම බැටරිය යන්නේ නැහැ. මේකේ අර පොඩි පහළ එනවා මේ කොළ පාට ඉරක්ද තැඹිලි පාට ඉරක්ද එන්නේ කියන එක. මෙතන මේ D එක යටින් තියෙනවා මේ මෙතන ඕනනම්. ඒ D එක යටිනුත් පුළුවන්. එතකොට මේකේ දැන් මෙන්න මේ D එක මම කිව්වේ. එතකොට ඒ D එක යටිනුත් පුළුවන් බලා ගන්න. ඒ වගේම මෙන්න මෙතන ස්ක්‍රීන් එකෙත් මේ පොඩි ඉරක් එනවා. ඒ වගේම ඇක්සලරේටර් පැඩල් එක අපි වැඩිපුර පෑගුවොත් ඒකේ තැඹිලි පාට ගතිය වැඩි වෙනවා. තැඹිලි පාට ගතිය වැඩි වෙනවා කියන්නේ ලොකු පව එකක් ගන්නවා. ඒක පොඩ්ඩක් ලාවට පෙනෙන්න නොපෙනෙන ගානේ තියාගෙන අපිට මේ ලොකු පව එකක් අරගෙන යන්නත් පුළුවන්. ඒ නිසා අර එක තැන පා ගන්න එපා. සාමාන්‍ය විදිහට වාහනේ පිකප් කරන්න අපි හිමින් යන්න ඕනේ කියලා එකක් නෑ. දැන් අපි ඉස්සර හයිබ්‍රිඩ් පදෙද්දී අඩුවෙන් යන්න ඕනේ කියන මේ එකක් තිබුණානේ. එහෙම එකක් නෑ මේකේ. අපිට සාමාන්‍ය විදිහට යන්න පුළුවන් ඕන ස්පීඩ් එකකින්. ඒ කියලා මේ බැටරි අඩු වෙනවා කියලා එකක් නෑ. දැන් මම මේ වාරියපොලට ඇවිල්ලා ඉන්නේ. වාරියපොල ටවුන් එකට කිට්ටුවෙන් මම හරවනවා. මේතන අතුරු පාරක් තියෙන එකෙන් යන්නේ මම. එතකොට දැන්ට පෙන්නනවා තව කිලෝමීටර් 386ක් යන්න පුළුවන් කියලා. මම ජර්නි එක ස්ටාර්ට් කරපු තැන ඉඳන් මෙතනට මැප් එකේ පෙන්නනවා කිලෝමීටර් 94ක්. එතකොට ඒ 94 470න් අඩු කරපුවාම මෙතන 376 වෙලා අඩු වෙන්න ඕනේ. නමුත් 376 නෙමෙයි දැන් මේ වෙනකොට තියෙන්නේ 386ක්. ඒ කියන්නේ මේකේ පෙන්නනටත් වඩා වැඩි දුරක් අනිවාර්යයෙන්ම අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම performance හොඳයි. අපි ඉස්සරහට යමු. මම සම්පූර්ණ ජර්නි එකකින් මේකේ කැල්කියුලේෂන් එක පෙන්නන්නම්. මේකේ මේ පවර් එක වැඩ කරපු හැටි මේ ජර්නි එකට අදාළව පෙන්නලා තියෙනවා. කිලෝමීටර් 100ට කිලෝවොට් අව 11.1 ගානේ ඇවරේජ් එක ගිහින් තියෙන්නේ. ඇවරේජ් එනර්ජි එක ටෝටල් ඩිස්ටන්ස් එක අපි 92ක් කිලෝමීටර්ස් 92.9ක් ඇවිල්ලා තියෙනවා. මේ ඩ්‍රයිව් එකේ පවර් එක විදියට ඩ්‍රයිව් කරද්දි කිලෝවොට් අවර්ස් අපිට 10.3 කොත් AC පවර් එකට 0.9ක් තමයි ගිහිල්ලා තියෙන්නේ. මොකද ලොකු හොට් එකක් තියෙන වෙලාවක් නෙමෙයි උදේවරුේ මේ යන්නේ. දැන් මේ තියෙන්නේ මෙතන මේ charge net වලින් තියෙන charging point එකක් මෙතන තියෙනවා කියලා දාලා තියෙනවා. ඉතින් ආරම්භල ඉඳන් අපිට ඕන charge කරගන්න පුළුවන්. නමුත් මගේ සිටුේෂන් එක බලපුවාම 361ක් තව තියෙනවා. ඉතින් මට ඕන තරම් තියෙනවා charge. ඒ නිසා මම මෙතනින් charge කරන්න නැතුව මෙහෙමම දිගටම යනවා. එතකොට මේ වෙනකොට 361ක් තව මට යන්න පුළුවන් කියලා පෙන්නනවා. බැටරි එකකින් 76යි අඩු වෙලා තියෙන්නේ. හරි අපි ඉස්සරහට යමු. අපි අවසානට මේ සියල්ල කැල්කියුලේෂන් එකක් කරලා සාරාංශය ගැන කතා කරමු. දැන් මම ඉන්නේ මේ නාරම්මල නගරයේ. තව පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් මේකේ ඩිටෙක්ට් කරලා පේනවා ඇති රතු පාටට පොඩි රවුමක් එක්ක 30යි කියලා දාලා තියෙනවා. ඒ පැයට කිලෝමීටර් 30ක වේගයෙන් විතරක් යන්න පුළුවන් තැනක් මේක කැප්චර් කරගත්තා. ඒ කියන්නේ ඉස්සරහා තියෙන සයින්ස් මෙයා කැප්චර් කරගෙන පෙන්නනවා. මෙතන මේ අපේ ස්ක්‍රීන් එකේ මේකෙත් පෙන්නනවා මේ වින්ඩ්ෂීල්ඩ් එකෙත්. ඒ වගේම අපිට මෙතන ස්ක්‍රීන් එකෙත් ඒක බ්ලින්ක් වෙනවා පේනවා ඇති. මේ ගිරිඋල්ලට ඇවිල්ලා මේ වෙනකොට තියෙන්නේ 347ක් කියලා. මම ස්ටාර්ට් කරපු තැන ඉඳන් මෙතෙන්ට තියෙනවා කිලෝමීටර් 139ක් කියලා. 139ක් මම ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේ වෙනකොට පෙන්නනවා තව මට යන්න පුළුවන් 347ක්. මම මෙතනින් කෑම ගන්න මේ මංකඩ කියන මේ හොටෙල් එකට දානවා. එතකොට දැන් මේ මම එතනට ඇවිල්ලා දැන් මට එන්ජින් එක සම්පූර්ණ ස්ටොප් කරන්න වෙනවා. දැන් අපි බලමු. එන්ජින් එක ස්ටොප් කරන්න කලින් මට කියන්න ඕන දෙයක් තමයි දැන් මේ වෙනකොට මේක ඉතුරු වෙලා තියෙන්න ඕනේ ආපු දුරේ හැටියට 331ක් කියලා. නමුත් 347ක් අපිට පෙන්නනවා. ඒ කියන්නේ මේක ඇත්තටම පෙන්නන ගානට වඩා යන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ විදියට. මොකද 347ක් තියෙනෝනේ. මේ වෙනකොට මෙතන හරියට අඩු කරලා බලපුවාම 470න් අපිට අඩු කරන්න ඕනේ 139ක්. එහෙම අඩු කරපුවාම මෙතන තියෙන්න ඕනේ ඉතුරු වෙලා 331යි කියලා. ඉතින් එහෙම නැතුව 347ක්ම තියෙනවා. ඇත්තටම අපි බලමු ඉස්සරහට කොහොමද මේකේ වෙනස්කම් වෙන්නේ කියලා.
වෙනකොට මේ ආපු ට්‍රිප් එකේ ඇවරේජ් එක 10.8ට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 100ට කිලෝවොට් පාවිච්චි කරලා තියෙන්නේ 10.8යි. ඉස්සෙල්ලා අපි 11 ගානක් තිබ්බනේ. දැන් 10.8යි. ට්‍රැවල් ඩිස්ටන්ස් එක මෙතන පෙන්නනවා කිලෝමීටර් 135ක් කියලා. ඉතින් මිනිත්තු 147ක කාලයක් මම ඩ්‍රයිව් කරලා තියෙනවා. අපි බලමු ඉස්සරහට. මම දැන් ඔහොම බහිනවා වාහනේ. බහැලා අපි බලමු මේ ෂොප් එකට ගිහිල්ලා මේකේ කැම ටික කාලා ඇවිල්ලා අපි ආපහු ඉස්සරහට යමු. දැන් මම මේ වෙනකොට ඉන්නේ කටුනායක එයාපෝට් එක ඉස්සරහා. එතකොට මම මේ ස්ටාර්ට් කරපු තැන ඉඳන් මේ වෙනකොට කිලෝමීටර් ඇවිල්ලා තියෙනවා 180ක දුරක්. ඒ කියන්නේ ස්ටාර්ට් කරපු තැන ඉඳන් මෙතනට. එතකොට 480න් අපි 180ක් අඩු කරපුවාම අපිට එන්නේ ඇත්තටම කිලෝමීටර් අපිට ඉතුරු වෙලා තියෙන්න ඕනේ 290ක් විතර. නමුත් දැන් මේ වෙනකොට බලන්න 314ක් තියෙනවා. ඉතින් ඒකෙන් කියවෙනවා මෙයා කියන ප්‍රමාණයට වඩා වැඩි දුරක් අපිට යන්න පුළුවන් කියලා. මම දැන් එයාපෝට් එක ඉස්සරහා ඉන්නේ. මේ තියෙන එයාපෝට් එක මේ පැත්තේ. ඉතින් ඇත්තටම හොඳයි කියලා කියන්න පුළුවන්. අපි තාම ජර්නි එක එන්ඩ් කරේ නැහැ. ඉස්සරහට යමු. අපි කොළඹටම ගිහිල්ලා බලමු. කොළඹට යනකොට කොච්චර කිලෝමීටර් ගණනක් අපි ඇවිල්ලා තියෙනවද මම ස්ටාර්ට් කරපු තැන ඉඳන් අනුරාධපුරේ. එතකොට අපිට ඒක බලා ගන්න පුළුවන් ඉස්සරහා කොහොමද කොච්චරක් දුර යනවද ඇත්තටම අපිට ප්‍රෙඩික්ට් කරලා යන්න පුළුවන්ද කියන එක හරියටම කැල්කියුලේට් කරලා මට ගිහිල්ලා තියෙන කොස්ට් එක කොච්චරක්ද කොළඹට එන්න අනුරාධපුරේ ඉඳන් කොළඹට එන්න කොච්චර කොස්ට් එකක් ගියාද AC වලට කොච්චර කොස්ට් එකක් යනවද AC ඔෆ් කරලා එන එකේ වටිනාකමක් තියනවද මේ ඔක්කොම ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. හොඳයි දැන් මේ හයිවේ එක පටන් ගන්න හදන්නේ. අපි බලමු පටන් ගන්නකොටම අපේ කොච්චර රේන්ජ් එකක් පෙන්නනවද කියලා. ඒකත් එක්ක හයිවේ එකේ එන්ඩ් එකනුත් මම කියන්නම් මේ හයිවේ එකෙන් පටන් අරගෙන එන්ඩ් එකට යනකොට කොච්චර ප්‍රමාණයක් වෙනස් වුණාද කියන එක මෙතන තියෙන දුර ප්‍රමාණයත් එක්ක අපිට ගන්න පුළුවන් වෙයි. එතකොට මෙන්න දැනට තියෙන්නේ 313ක් මෙතන යන්න පුළුවන් කිලෝමීටර් කියලා තමයි දාලා තියෙන්නේ. 166ක් බැටරි එක තියෙනවා. මෙන්න හයිවේ එන්ට්‍රන්ස් එක. ඔන්න ඔය විදියට අපි හයිවේ එකට එන්ටර් කරගන්නවා. දැන් අපි ඔහොමම දිගට මේ යමු. ගිහිල්ලා හයිවේ එකේ එන්ඩ් එකනුත් මම වීඩියෝ එක ආපහු ඔන් කරන්නම්. එතකොට අපිට බලා ගන්න පුළුවන් ඒ වෙනකොට කීයක් තියෙන කියලා. දැන් ඔන්න 313ට අඩු වෙලා තියෙන්නේ. ඉතින් කිලෝ රේන්ජ් එක තව 313ක් යන්න පුළුවන් කියලා තියෙනවා. හරි. ඔහොම අපි ඉස්සරහට යමු. දැන් ඔයාලට මේ අපේ වින්ඩ්ෂීල්ඩ් එකේ පේනවා ඇති 97 100 අතර තමයි මම යන්නේ. ඔය ස්පීඩ් එකේ තියාගෙන තමයි මම මේ ගමන යන්නේ. අපි එන්ඩ් එකෙන් බලමු කොහොමද වෙන්නේ කියලා. දැන්ට 308ට අඩු වෙලා තියෙනවා. ඔයාලට මතක ඇති 312ක් කියලා රේන්ජ් එක පෙන්නවා. දැන් 308ට අඩු වෙලා තියෙන්නේ. අපි ඉස්සරහට බලමු කොහොමද වෙන්නේ කියලා. දැන් මේකේ එක්සිට් එකට ලං වෙලා ඉන්නේ. දැන් මේ වෙනකොට 191ක් තමයි පෙන්වන්නේ. ඔයාලට මතක ඇති 291ක් තමයි පෙන්වන්නේ. දැන් ඔයාලට මතක ඇති ඉස්සෙල්ලා අපේ තිබුණේ 312ක්. දැන් මේ වෙනකොට 291කට අඩු වෙලා තියෙනවා. තව පොඩි දුරක් තියෙනවා. අපි මේක 290යි කියලා හිතමුකෝ. එතෙන් 290යි කිලෝමීටර් 12ක් තමයි අඩු වුණේ. කිලෝමීටර් 18ත් 20ත් අතර ප්‍රමාණයක් මේ හයිවේ එක තියෙනවා. එතකොට 18ත් 20ත් අතර ප්‍රමාණයක් අඩු වෙන්න ඕන එක කිලෝමීටර් මෙතනින් අඩු වෙලා තියෙනවා 22ක් විතර. ඔව් ඒ වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ ටිකක් අපි ලොකු වේගයකින් යනකොට යම් ප්‍රමාණයක් අඩු වෙනවා කියලා හිතෙනවා. මොකද දැන් 290යි පෙන්නන්නේ. අපිට 312ක් තිබ්බා. එතකොට 290 ඉඳන් 310යි ඊළඟට 312ට 20යි 22යි. එතකොට 22ක් වගේ අඩු වෙලා තියෙනවා. හරි දැන් පේමන්ට් එකත් කරා. අපි දැන් ආපහු ඔහොමම කොළඹට යමු. දැන් මේ වෙනකොට අඩු වෙලා තියෙනවා 289ට. හරි අපි ඔහොමම යමු. ඔන්න දැන් මම කොළඹට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති ඔන්න නෙළුම් කුළුණ හිමත් පේනවා. එතකොට කොළඹට ඇවිල්ලා තියෙන දැන්ට පෙන්වන්නේ 284ක් යන්න පුළුවන් කියලා. අපි ඔහොම බලමු තව ටිකක් යන්න තියෙනවනේ. අපි ඒ ටික ගිහිල්ලා මම හරියටම කැල්කියුලේට් කරලා කියන්නම්. මට රුපියල් කීයක වියදමක් මෙතනට එන්න ගිහිල්ලා තියෙනවද? AC එක දාගෙන එන එක හොඳයිද නැද්ද? ඒ ගැන ඔක්කොම අපිට බලන්න පුළුවන්. මේකේ හිස්ටරි එක බලමු අපි. දැන් මේකේ ජර්නි එක ගැන අපිට බලන්න පුළුවන් ඉස්සරහට. ඒ ජර්නි එකේ කන්සම්ප්ෂන් එක කොහොමද? අපේ එනර්ජි කන්සම්ප්ෂන් එක ඒ වගේම AC වලට කොච්චරක් ගියාද? ඩ්‍රයිව් එකට කොච්චරක් ගියාද? ඒ ඔක්කොම බලාගත්තාම අපිට යම්කිසි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් අපි ඒක බලමු. මේ තියෙන්නේ පාලම. ඔන්න පාලම උඩින් මම දැන් යන්නේ. ඉතින් මම ඉස්සරහ තැනකින් නවත්තලා මේ ගැන කතා කරන්න. කොහොමම යන්න.
දැන් මේ මම හැවිල්ලා තියෙනවා පුංචි බොරැල්ලට. පුංචි බොරැල්ලට එනකොට 278 කිලෝමීටර් කියලා තමයි පෙන්නන්නේ. බැටරිය 159ක් තියෙනවා. ඉතින් මම ආපු ජර්නි එක චුට්ටක් බලමු. අපි මේ ජර්නි එක බැලුවොත් මම කිලෝමීටර් 203ක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මට ආපහු අනිත් පැත්ත හැරෙලා මෙතනින් මම මුලින් ආපු තැනටම උනත් යන්න පුළුවන්. එතනට තියෙන්නේ තව 203යි. හැබැයි මට තව යන්න පුළුවන් රේන්ජ් එක පෙන්නනවා 278ක්. ඉතින් තව 78ක්ම වැඩිපුර තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම බයක් නැතුව කොළඹ අනුරාධපුර අතර එක charge එකකින් ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි කතා කරමු මේකේ power consumption එක ගැන. average energy consumption එක කිලෝමීටර් 100ක් යන්න kilowatt hour 10ක් ගිහිල්ලා තියෙනවා. එතකොට kilowatt hour 10කින් අපිට කිලෝමීටර් 100ක් යන්න පුළුවන්. drive එකට අපේ ගිහිල්ලා තියෙන්නේ kilowatt hour 22යි. ඒ වගේම AC එකට ගිහිල්ලා තියෙනවා kilowatt hour 2.2යි. ඉතින් kilowatt hour එකක මිල සාමාන්‍ය ගෙදරින් charge කරොත් සාමාන්‍යයෙන් රුපියල් 60ක් වගේ වෙන්නේ. රුපියල් 120කින් වගේ සම්පූර්ණ AC දාගෙන මම කොළඹට ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාලම තීරණය කරන්න රුපියල් 120 ගැන හිතලා AC එක ඕෆ් කරගෙන එනවද? එහෙම නැත්නම් 120 ගැන හිතන්න නැතුව AC එක දාගෙන කම්ෆර්ට් එනවද කියලා. AC එක දාන්නේ නැතුව ග්ලාස් අරගෙන આવොත් ඩ්‍රැග් එක වැඩි. ඒ නිසා වාහනේ අනාකූල හැඩයට එක බාධාවක්. එතකොට ඔන්න මේ තවත් මේ fuel consumption එකට එහෙම නැත්නම් මේ energy consumption එකට ගැටලුවක් එන්න පුළුවන්. එතකොට බලන්න drive එකට ගිහලා තියෙන්නේ 22ක් වගේ ප්‍රමාණයක්. ඉතින් ඇත්තටම හොඳ මේ performance තියෙන වාහනයක්. ඉතින් මේකෙන් ලොකු distance එකක් යන්න පුළුවන්. ඒ නිසා බය නැතුව අපිට කොළඹ අනුරාධපුරේ පවා යන්න පුළුවන්. එක පාරක්වත් charge කරන්න නැතුව. ඒ කියන්නේ මැදින් charge කරන්න නැතුව ගිහිල්ලා එන්න පුළුවන්. මේකේ සම්පූර්ණ battery capacity එක තියෙන්නේ 56ක්. එතකොට 56 අපි වැඩි කරොත් එහෙම 60න් සාමාන්‍ය ගෙදරින් charge කරොත් උපරිම 60ක බිලක් තමයි එන්නේ කිලෝවොට් hour එකකට. එතකොට 3360ක් වගේ ප්‍රමාණයක් වෙන්නේ. ඉතින් කොළඹ ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ආපහු අනුරාධපුරයට යන්න පුළුවන්. එහෙම නැත්නම් අනුරාධපුරයට ගිහිල්ලා කොළඹට එන්න පුළුවන් එක charge එකකින්. ඒ කියන්නේ රුපියල් 3360ක වගේ මුදලකට කොළඹ අනුරාධපුර අතර travel කරන්න පුළුවන් මේ vehicle එකේ හොඳ performance තියෙන vehicle එකක් මේ තියෙන්නේ මේ Deepol S05 එක. ඉතින් ඔයාලගේ අදහසුත් පහල කමෙන්ට් කරන්න පුළුවන්. එතන හොඳ දැනුමක් ගන්න ඇති කියලා. මගේ සර්විස් එකටත් ළඟයි 758ක් දුවලා තියෙනවා. 10න් පළවෙනි සර්විස් එක තියෙනවා. ඊළඟට අපි සර්විස් එකේ වීඩියෝ එකත් ගේනවා. එතකොට බලන්න සර්විස් එකේ වීඩියෝ එක බලලා මොනවද එතන කරේ කියන එකත් අවබෝධ කරගන්න පුළුවන් වෙයි.